දැනට ශ්‍රී ලංකාවේ රිලීස් වෙලා තියෙන මිල අඩුම ඩිවයිස් අතරින් ලොකුම ඩිස්ප්ලේ එකක්, මැසිව් බැටරි කැපැසිටි එකක් සහ ලස්සනම ඩිසයින් එකක් තියෙන ෆෝන් එකක් තමයි Redmi 15C කියන්නේ. මේ ෆෝන් එක රිලීස් වුණේ අපි හැමෝටම ගන්න පුළුවන් හරි affordable price එකකට. ඒ කියන්නේ රුපියල් 34999කට. අපි රුපියල් 35000ක් කියමුකෝ. ඉතින් ගොඩ දෙනෙක් හොයන ෆෝන් එකක් තමයි මේ ෆෝන් එක. හරි එහෙනම් අපි මේ ෆෝන් එක අන්බොක්ස් කරගෙන මේ ෆෝන් එකේ හොඳ සහ නරක කියන හැම දෙයක්ම කතා කරමු. ෆෝන් එක අපිට කලර්ස් තුනකින් බලා ගන්න පුළුවන්. බ්ලැක් කලර් එක, මින්ට් ග්‍රීන් සහ මූන්ලයිට් බ්ලූ කියන කලර්ස් තුන. ඉතින් මෙන්න මේ කලර්ස් තුනෙන් අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ බැක් ඩිසයින් එකේ මෙන්න මේ වගේ ග්ලිටර් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් මේකට එළිය වැටෙද්දි මාරම ලස්සන විදියට මෙන්න මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. බැක් එකේ මේ විදියට ග්ලාස් වගේ පෙනුනට ඇත්තටම මේකට තියෙන්නේ පොලි කාබනේට් බැක් එකක්. ඒත් එක්කම ෆ්‍රේම් එක නිර්මාණය කරලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. ෆ්‍රේම් එකේ පහළ අපිට USB type C port එක සහ main speaker එක, ඒ වගේම main mic එක සහ ගොඩක් ෆෝන් වලින් දැන් අයින් වේගෙන යන 3.5mm audio port එකත් එක්ක දකුණු පැත්තේ fingerprint sensor එකත් එක්ක එන power button එකත්, ඒත් එක්කම volume button සහ අනෙක් පැත්තේ SIM tray එකක් තියෙනවා. මේකට එකපාර SIM දෙකක් සහ 1TB දක්වා SD කාඩ් එකක් දාලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒත් එක්කම IP64 කියන water and dust resistance certification එකත් මේ ෆෝන් එකට ලැබිලා තියෙනවා. මේ price range එකට ඇත්තට මේක ගොඩක් හොඳ deal එකක්. ඒ වගේම ෆෝන් එකේ බර වෙන්නේ ග්‍රෑම් 205යි. ෆෝන් එකේ display එක protect කරලා තියෙන්නේ Corning Gorilla Glass 3 වලින්. ඉතින් මේ protection level එක වැඩි වෙන්න ෆෝන් එකේ මිලත් වැඩි වෙනවා. මේ වගේ මුදලකට මම හිතනවා මේ වගේ ප්‍රොටෙක්ෂන් එකක් හොඳටම ප්‍රමාණවත් කියලා. මම මේ ඩිස්ප්ලේ එක යතුරකින් පොඩ්ඩක් සූරලා බැලුවා. සූරන්න බෑ. සූරන්න පුළුවන්, ලොකු ශක්තියක් දාන්න වෙනවා. හැබැයි නෝමල් අපේ සාක්කුවේ තිබිලා යතුරක් ගෑවුනාට පොඩ්ඩක් ස්ක්‍රැච් වුණාට අවුලක් නැහැ. අපිට අතින් පිහදාලා ඒ ස්ක්‍රැච් එක යවන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයිස් එකට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් මේ ඩිස්ප්ලේ එකේ තියෙනවා. හරි, මේ ප්‍රයිස් රේන්ජ් එකේ මම දැකපු ලොකුම ඩිස්ප්ලේ එකකුත් මේ ෆෝන් එකට තියෙනවා. මේ ඩිස්ප්ලේ එක IPS LCD පැනල් එකක්. හැබැයි මේ දේවල් නිසා නෙවෙයි මේ ඩිස්ප්ලේ එක ස්පෙෂල් වෙන්නේ. LCD ඩිස්ප්ලේ වල කලර් ඇකියුරසි එක වැඩි කියලා අපි හැමෝම දන්න දෙයක්නේ. ඉතින් ඒ නිසා අපිට මේ ෆෝන් එකනුත් TikTok, YouTube videos, films වගේ හොඳ කලර් ඇකියුරසි එකකින් බලා ගන්න පුළුවන්. කලර්ස් හොඳ වුණාට වැඩක් නැහැ. අපි බලන දේ අපිට ස්මූත්ලි බලා ගන්න බැරි නම්. ඉතින් අන්න ඒ දේට අපිට හොඳ රීෆ්‍රෙෂ් රේට් එකක් ඕන. ඉතින් ඔයාගේ viewing experience එක උපරිම කරන්න Redmi ලා මේ ෆෝන් එකට 120Hz refresh rate එකකුත් include කරලා තියෙනවා. ෆිල්ම් බලන්න විතරක්ම නෙවෙයි, මේ refresh rate එක නිසා games වල තියෙන දේවලුත් smoothly අපිට මේ display එකෙන් බලා ගන්න පුළුවන්. මේ display එක අඟල් 6.9ක display එකක්. ඒකත් 700 වරක් 1600 කියන පික්සල් රෙසොලූෂන් එකක් සහ 254ක PPI density එකකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ රෙසොලූෂන් එක සහ PPI density එක වැඩි වෙන්න අපේ ෆෝන් එකෙන් අපිට පේන දේවල් වල sharpness ගතිය වැඩි වෙනවා. ඒත් එක්කම මේ ෆෝන් එකට nits 800ක brightness අගයක් තියෙනවා. ඉතින් entertainment වලට විතරක්ම නෙවෙයි, ඔයා සමහර විට අවුවේ දවල්ට වැඩ කරන වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට Uber, Pickme, Hop, Helago මෙන්න මේ වගේ ඇප් වල වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ තැන්වලදීත් අවුවේදීත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඩිස්ප්ලේ එකේ තියෙන හැම දෙයක්ම වගේ පැහැදිලිව බලා ගන්න පුළුවන් මෙන්න මේ 800 nits නිසා. මෙහෙමයි. මේ ෆෝන් එක මාරම ස්පීඩ් ෆෝන් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඇප් එකක් ඕපන් වෙන්න උනත් පොඩි වෙලාවක් යනවා. විශේෂයෙන්ම Gen Z අපිට මේක පොඩ්ඩක් තේරුණත් අපේ අම්මලාට තාත්තලාට මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මම අත්දැකීමෙන් කියන්නේ ඒ කටියට මේක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අපිට සාමාන්‍යයෙන් ඇප් එකක් එහෙම ඕපන් වෙන්න පොඩි වෙලාවක් පරක් වුණාට අපිට ඒක දැනෙනවා. ඉතින් කොහොම වුණත් මේකේ ඇප් ඕපන් වෙන්න
පොඩ්ඩක් නෝට් වෙන තරමේ පොඩි ස්පීඩ් එකේ අඩුවක් තියෙනවා. මේක දැනෙන්නේ ඇප් එකක් ඕපන් කරද්දී ඇප් අතර මාරු වෙද්දි විතරයි. හැබැයි ඇප් එකක් ඕපන් කරාට පස්සේ එහෙම නැත්නම් ගේම් එකක් ඕපන් කරාට පස්සේ එතන ඉඳන් මේ ඇප් වල මේ ගේම්ස් වල කිසිම ලැග් එකක් නැහැ. ස්මූත්ලි පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මම කියන්න උත්සාහ කරන්නේ සාමාන්‍යයෙන් රුපියල් 80000ත් ලක්ෂයක් අර මේ වගේ පර්ෆෝමන්ස් එකක් මේ ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන්න එපා. කොහොම වුණත් ඒ ෆෝන් එක කලින් යූස් කරපු නැති කෙනෙක්ට මේ ලැග් එක කිසිම විදියකින් තේරෙන්නේ නැහැ. ඒ වගේම ඇප් එකක් ඕපන් කරාට පස්සේ අපි මොකක් හරි වැඩක් කර ඉද්දී අපිට කිසිම ලැග් එකකුත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි, ඉතින් මේ ෆෝන් එකට තියෙන්නේ MediaTek Helio G81 Ultra කියන 12 nanometer chipset එක. ඒකත් එක්ක Cortex A75 සහ A55 කියන octa-core CPU එකක් සහ Mali G52 කියන GPU එක include වෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ RAM version 3ක් තියෙනවා. එකක් 4GB, 6GB සහ 12GB විදියට. ඒ වගේම 128GB සහ 256GB විදියට storage version කිහිපයකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ RAM වල මිලත් එක්ක ෆෝන් එකේ price එකත් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් 4GB version එක රුපියල් 34900 අපි 35000 කියමුකෝ. 35000කට. එතකොට 6GB version එක රුපියල් 40000කට සහ 12GB version එක අපිට රුපියල් 46000කට තමයි මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒකම ෆෝන් එකේ රන් වෙන්නේ Android 15 එක Xiaomi ළඟම HyperOS 2. PUBG, Free Fire වගේ games mid setting යටතේ කිසිම lag එකක් නැතුව මේ ෆෝන් එකෙන් play කරන්න පුළුවන්. ෆෝන් එකේ කැමරාව. මේ ෆෝන් එකට තියෙන්නේ 50 megapixel dual camera setup එකක්. ඒත් එකම 8 megapixel selfie කැමරාවකුත් තියෙනවා. කැමරා performance එක average වුණත් Xiaomi ළඟ මේ සමහර features සමහර filters නිසා අපිට ගොඩක් හොඳ photos මේ ෆෝන් එකෙන් capture කරගන්න පුළුවන්. ඔයා TikTok videos ගන්න එහෙම නැත්නම් පොඩි edit එකක් එක්ක photo එකක් upload කරන්න වගේ මේ ෆෝන් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙදින් ලොකු quality එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා. average මට්ටමේ අපිට quality එකක් මේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ sample videos සහ photos වලින් ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ ෆෝන් එකේ camera setup එක මොන වගේද කියලා. ඒත් එක්කම කියන්න ඕන මේ ෆෝන් එකේ videos 1080p 30fps දක්වා record කරන්න පුළුවන්. මේ ෆෝන් එකට 33W fast charging එක 6000 mAh battery එකක් හම්බ වෙනවා. massive battery එකක් මුළු දවසක් කිසිම ප්‍රශ්නයක් නැතුව brightness උඩරිම දාගෙන උනත් සාමාන්‍ය normal ෆෝන් එකකට වඩා ගොඩ වෙලාවක් මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි, එහෙනම් පාවිච්චි කළා මේ ෆෝන් එකේ බැටරි බැස්සයි කියමුකෝ. මේ ෆාස්ට් charging නිසා පැය එකමාරක් ඇතුළත full charge කරගන්නත් පුළුවන්. මට හිතෙන්නේ මේ ෆෝන් එක හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයා entertainment වලට ගන්න ඕන films movies මේ දේවල් බලන සහ ඔයා අවුවේ වැඩ කරන බනම් මං කියන්නේ පික්නි Uber Helago අර මේ වගේ field එකක වැඩ කරනවා නම් හරි, එහෙම නැත්නම් අතම මේ ෆෝන් එකේ ඕන මේ ෆෝන් එක ගත්තේ CCTV check කරන්න. ඉතින් අර මෙන්න මේ වගේ වැඩවලට ඔයා ෆෝන් එකක් හොයනවා නම් මිල අඩුවෙන් ගන්න තියෙන හොඳම ෆෝන් එකක් තමයි මේ Redmi 15C කියන්නේ. ඉතින් මොකද හිතන්නේ ෆෝන් එක ගැන? මේ ෆෝන් එක ආපු ගමන් ගොඩ දෙනෙක් මේ ෆෝන් එක ගත්තා. අනික මේ මිලට ගොඩක් හොඳ ෆීචර්ස් දීලා තිනවා. අගල් 6.9ක ඩිස්ප්ලේ එකක්, 120Hz තරම් refresh rate එකක්. අපිට 120Hz හැමතිස්සෙම උනත් යූස් කරන්න පුළුවන්. මොකද මේකට තියෙන ලොකු බැටරි එකක්. mAh 6000ක. ඉතින් බැටරි ලෙවල් එක ගැන අපිට වද වෙන්න දෙයක් නැහැ මේ 120Hz refresh rate එක පාවිච්චි කරත්. ඒ බැටරි බහලා ගියත් අවුලක් නැහැ. මොකද 33W නේ තියෙන්නේ. ඉක්මනට charge කරගන්නත් පුළුවන්. ඒත් එකම IP64 water and dust resistant සහ side mount fingerprint එකකුත් මේ device එකට include වෙනවා. මම නම් හිතන්නේ මේ මිලට ඇත්තටම වටින device එකක් තමයි මේ Redmi 15C කියන්නේ. මේ ෆෝන් එක ඇවිල්ලා ගොඩ දවසක් ඔයාලා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාවිච්චි කරනවා දැකලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අදහසක් පහලින් කමෙන්ට් කරන් යන්න කියන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සම් ගන්නවා. සුබ දවසක්.